Subscribe Karana. හරි ඉතින් අද මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ඔයාලට කියා දෙන්න යන්නේ මගේ melodica lesson වල part 1 එක. ඉතින් අද අපි මේකෙන් කතා කරනවා melodica parts, melodica ඕන වෙන්නේ මොන වගේ දේවල් වලටද? ඒ වගේ ගොඩක් දේවල් ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් අපි අද මුලින්ම කතා කරමු මේ melodicaවේ තියෙන black and white key ගැන මුලින්ම. හරිද? ඊට පස්සේ ඉතින් ඔයාලට වෙනවා මේ black keys පිළිදලා තියෙන අනුපිළිවෙල. ඉතින් මේ මුලින්ම black keys 3යි ආයි 2යි යනවා. ආයි 3යි ආයි 2යි ආයි 3යි. ඔන්න ඔහොම තමයි ගොඩක් දේවල් ප්ලේ වෙන්නේ. ඉතින් ඔයාලා දන්න ඇති මේ සා තියෙන්නේ මොන වගේද කියලා. මේ සා තියෙන්නේ මෙහෙම හිතනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ 3යි 2යි 3 black keys වලින් දෙකට මාරු වෙන වෙලාව තියෙනවා. එතකොට මේ black keys දෙකක් තියෙන තැන එතනින් මුලින්ම වටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ black keys වලින් මගේ අත පැත්තට බලුවොත් එහෙම දකුණු පැත්තේ key එක. එන්නේ එහෙම බලුවොත් එහෙම තියෙන පළවෙනි මීට එහා පැත්තේ තියෙන පළවෙනි key එක තමයි මේකෙන් සා කියලා ගන්න. ඊට පස්සේ මේක මෙහෙම යන්නේ. සා රි ග ම ප ද නි සා. එන්නේ එහෙම යන්නේ. ඊට පස්සේ දැන් අපි මේකේ සප්තක තුනක් බලා ගන්න පුළුවන්. උච්ච සප්තකය, මධ්‍ය සප්තකය, මන්ත්‍ර සප්තකය කියලා. ඉතින් අපි මන්ත්‍ර සප්තකය හඳුනගන්නේ යටි තිතක් තියෙනවා. ඒක දැන් මධ්‍ය සප්තකය තියෙනවනේ. ඒවට මොකවත් මේ සංකේතය භාවිත වෙන්නේ නැහැ. උච්ච සප්තකයට යනවා උඩින් තිතක්. ඒකෝට එන්නේ තමයි. ඒ කියන්නේ උච්ච කියන්නේ ඒ කියන්නේ හඬ උඩින් කියනවා. ඒකින්ද කියනවා සරිගම පදනිසා අර මම අන්තිමට කිව්වේ නේද සා පුරා. ඒකෙන් තමයි උච්ච සප්තකේ පටන් ගන්න. මන්ද්‍ර සප්තකේ කියන්නේ පහලින් යන ඒවා. ඒ කියන්නේ මධ්‍ය සප්තකයට වඩා හඬ පොඩ්ඩක් අඩු ඒවා. එතකොට උච්ච කියන්නේ මධ්‍ය සප්තකයට වඩා හඬ පොඩ්ඩක් වැඩි ඒවා. මේකේ හඬ වැඩි හින්දා උඩින් තිතක් තියෙනවා. මන්ද්‍ර සප්තකේ හඬ අඩු හින්දා යටින් තිතක් තියෙනවා. ඉතින් අපි දෙවෙනිවට දැනගන්න ඕන කාරණේ තමයි මේව කොහොමද අල්ලන්නේ කියන්නේ. ඉතින් සමහරු ඕගන් ප්ලේ කරද්දී අල්ලන මෙන්න එහෙම. සරිගම පදනි එන්නේ ප්ලේ කරනවා. වැරදි. ඊට පස්සේ සමහරු මෙන්න මෙහෙම. අතපල්ලෙහා දාගෙන ප්ලේ කරනවා. ඔන්නම් ප්ලේ කරනවා. ඒත් හරියම විදිය නම් ප්ලේ කරන්නේ. මම ඔයාලට පෙන්නන්න. දැන් අපි කතා කරමු මෙයා පාවිච්චි කරන්නේ මොන වයස් මට්ටමේද කියලා. දැන් ඔයාලා හිතනවා වයස් මට්ටම මේ කරන්නේ ඇත්තම කිව්වොත් අපි යන පොඩි මොන්ඩිසෝරි දරුවාගේ ඉඳලා ලෝකෝයේ බෑන්ඩ් ප්ලේ කරන අය වෙනකම් මේක ගන්න පුළුවන් සුවිශේෂී උපකරණයක්. සංගීත ඉන්ස්ට්‍රුමන්ට් එක. මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එක. ඉතින් මේක හරි වැදගත්. ඉතින් ඔය කීබෝඩ් ප්ලේ කරන අය එහෙම මුලින්ම ප්ලේ කරන්නේ මේවා. මෙන්න මේවා. බෑන්ඩ් වලට එහෙම යද්දි සමහර අය මේ ප්ලේ කරනවා මෙන්න මේකෙන් ප්ලේ කරන සමහර අය. නැත්නම් සමහර අය මේ මවුත් එක විතර මොනවද තියාගෙන ප්ලේ කරන අයත් ඉන්නවා. මම ප්ලේ කරලා වෙන්නන්න. මම ප්ලේ කරනවා. ඉතින් අපි මුලින්ම දැනගන්න ඕනේ මේවා. ඒ කියන්නේ නෝට් ප්ලේ කරන්නේ කොහොමද? දෙයක් දැනගෙන නෝට් ප්ලේ කරන්නේ කොහොමද කියන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ අපි සින්දුවක් ගත්තොත් ඒකේ නෝට් එක බලාගෙන ප්ලේ කරන්නේ. ඒ ප්ලේ කරන විදිහක් තියෙනවා. ඔයාලා මුලින්ම වැදගත් වෙන්නේ ඔයාලා ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ ඔයාලා ඇඟිලි හසුරන විදිහ, ඒ කියන්නේ ඔයා කොහොමද කොච්චර දේවල් වලට ගන්නවද? ඔයාලා දැන් හිතන්න ඔයා සානිදාපා මගරිස කියලා ප්ලේ කරනවා. ඔයාලා දැනගන්න ඇඟිලි හසුරන විදිහ නේ. ඔයාලා ඇඟිලි හසුරන්නේ නේ. දැක්කද ඒක? සා රි ග ආයන මහ පටංගිලට මා
ප ද නි ස. හරිද? ස රි ග ම ප ද නි ස. ස රි ග ම ප ද නි ස. හරි. ඉතින් දැන් ඔයාලා දැනගන්න සප්තකයක් කියන්නේ ස්වර 7ක් අඩංගු වෙන ඒවා. සප්තකයක් කියන්නේ ස්වර 7ක්. අෂ්ටකයක් කියන්නේ තමයි ස්වර 8. දැන් ඔයාලා හිතනවා සාරිගම පදනි කියන්නේ සප්තකයක්. ඒ කියන්නේ මධ්‍ය සප්ත කියන්නේ සප්තකයක්. එතකොට සාරිගම පද නිසා සරි ග ම ප ද නි ස. ඒක කියන්නේ එතකොට අෂ්ටකයක්. අදින් අපේ ලෙසන් එක මෙතනින් ඉවර වෙනවා. මේ තමයි මේ ලෙසන් එකේ පාර්ට් 1. ඉතින් මම ළඟදීම පාර්ට් 2 දාන්නම්. එතකන් මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. thank you. ඉතින් මම ගිහිල්ලා මම සබ්ස්ක්‍රයිබ් කරන්න.